කවුරු හරි කෙනෙක් කෝච්චියට පැනලා කියලා ආරංචියක්. මම ඉස්සරහම තමයි මගේ වාහනේ තිබුණේ. මම බලනකොට කෝච්චියට පැනලාද කෝච්චියෙන් වැටිලාද මම දන්නේ නැහැ. අර දුම්රියේ තියෙනවනේ ගාඩ් පෙදිරියේ එහෙම කවුරු හරි දුම්රියට අහුනහම අරන් යන නිකන් උපකරණයක් ට්‍රොලියක් වගේ. මේකට දාගෙන සිරුරක් අරන් යන බව පේනවා. මට පේන්නේ නැහැ මුහුණ. හැබැයි මට පේනවා ගවුම පාසල් ගවුමක යට හරියක්. ඒකෙන් මම තීරණය කරා පාසල් යන තරුණ ළමෙක් වෙන්න ඇති. මැදි වයසේ පිරිමියෙක් පස්සෙන් යනවා වැටි වැටි වගේ. ඒ තාත්තා කරපු තාත්තටද මම දන්නේ නැහැ මහේෂ්. අර දුම්රියට අහු වුණාම කකුල් අතපය ඇඹරිලා යනවනේ. අර මල දියණියගේ මල සිසුවියගේ කකුලක් අර අරන් යන පුවරුවෙන් එළියට වැටිලා. දනිස්ස හරිය එළියේ. මෙහෙම පැද්දි. අර පිටිපස්සෙන් යන තාත්තා සුදු ගවුම පහලට අදිනවා මහේෂ්. වෙහෙන්න. තාත්තා වෙන්න ඇති. දුව මිය ගියත් දුවගේ නිරුවත වෙන පිරිමියෙක් දකින්නට තාත්තලා කැමති නෑ. TikTok පරම්පරාවේ දුවලා පුතේ ඔය කරන වීඩියෝ එක අන්තර්ජාලයට දාන්න පෙර නිකමට හිතන්න මේක මගේ තාත්තා දැක්කොත් කියලා.